කුෂ් ගහන නිලියන් ගැන නළු පුතෙකුගෙන් හෙළිදරව්වක්. කිරිබත්ගොඩදී අහුනාම පොලිසියට කියලා. ගයන් කුමාර වීරසිංහයි දිනමින පුවත්පතට වාර්තා කර තිබෙන්නේ. ප්‍රවීණ නාට්‍යකරුවෙකු රංගන ශිල්පියෙකුගේ සහ ජාතික ළමා ආරක්ෂක නිලධාරිනියකගේ පුතෙකු ඇතුළු තිදෙනෙක් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1කට ආසන්න ප්‍රමාණයක් සමග ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිරිබත්ගොඩ නගරයේදී පසුගියදා අත්අඩංගුවටගෙන තිබෙනවා. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශය විසින් කළ දීර්ඝ විමර්ශනයකට පසු සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ කුෂ් තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කියලායි වාර්තා වන්නේ. ප්‍රවීණ නාට්‍යකරුවෙක් මෙන්ම රංගන ශිල්පියෙකුගේ සහ ජාතික ළමා ආරක්ෂක නිලධාරිනියගේ පුතා විසින් මෙම ජාවාරම මෙහෙයවන බවත් අත්අඩංගුවට ගත් පසු සෙසු දෙදෙනා ඔහුගේ මිතුරන් බවත් සඳහන් කර තිබෙනවා. එක් අයෙක් ඔහුගේ ඥාතියෙක් වන අතර අනෙක් තැනැත්තා ජපානයේ සිට මෑතකදී පැමිණ ඇති අයෙක් බවත් මේ ආකාරයෙන් වාර්තා වී තිබෙනවා.